තමන්ගේ දරුවෝ විසන්දර ජාතකයේ තුල උන්වහන්සේ දරුවෝ දන් දුන්නා. දෙමාපියන්ට කරන්න පුළුවන් දේ දෙමාපියන්ට ඉන්න වටිනාම සම්පත කවුද කියලා උත් අම්මලගෙන් තාත්තගෙන් මොනවද? දරුවෝ. හැබැයි බෝසතාණන් වහන්සේ ඒ සාරා සංකල්ප ලක්ෂ්‍ය තුලදී උන්වහන්සේ දරුවෝ දන් දුන්නා. කුමක් වෙනවද? බුද්ධ රාජ්‍ය ලබන්නට උන්වහන්සේ දරුවෝ දන් දුන්නේ නැත්නම් මොනද? දානේ අඩුවක් වෙනවා. අන්න ඒ නිසා උන්වහන්සේ මේ තමන්ගේ දරුවෝ දන් දුන්නා. ඒ දීපු වෙලාව මොකද කරන්නේ බමුණෝ? දරුවෝට හැමිටියෙන් ගහනවා. හැබැයි හැරිලවත් බැලුවේ නැහැ. ඇයි? දුන්න නායක දීලා අවසන් හැරිලා බැලුවා නම් මොකද වෙන්නේ? දානේ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. බුදුහාම කියන්නේ මොකද? අපි අතින් දෙනා වගේම හිතින් දීලා අවසන් කරනවා. අතින් අතාරිනවා වගේම මොනවද? හිතින් අතාරලා තමයි දන් දෙන්න කියන්නේ. ඒ නිසා අන්න බුදුරජාන් වහන්සේ අපට පැහැදිලි කරේ මොකක් වෙනුවෙන්ද? මේ සසරේ අපි විඳින දුක අප්‍රමාණයි. නිසා මේ සසරෙන් අත් මිදෙන්න තමයි බුදුරජාන් වහන්සේ අපට දහම් දේශනාවන් සිද්ධ කළේ මේ සසරෙන් ඈතර වන්නට. අපිට පුළුවන් සෑම අවස්ථාවක් තුල මොනවද කරන්නේ? පින්කම් සිද්ධ කරනවා. අපිට පුළුවන් හැම වෙලාවෙම මොනවද? නැති බැරි කෙනෙක්ට මොනවද? වතුර ටිකක් ඇරි දෙනවා. ගෙදරට ආවොත් කෑම ටිකක් ඇරි දෙනවා. නගර දිග හම්බුනොත් කීයක් ඇරි දෙයිලා නේද? නගර දිග මොන්තරම් ඉන්නේ. බත් කන්න ඉල්ලනවා නේද? රෙදි ගන්න ඉල්ලනවා. එකෙක් නොඑක ආකාරයෙන් ලෙඩ දුකට ඉල්ලනවා. ඉතින් ඔබට පුළුවන් ආකාරයෙන් ඔබ දෙනවනේ. ඇයි දෙන්නේ? දුන්නම අපිට ලැබෙනවා. නේද? අපිට අපි සසර ගමන තුල කියන්නේ මේ දීපු හැටියට තමයි අපිට ලැබිලා තියෙන්නේ කියලා. ඒ නිසා අපේ ජීවිතය සම්පූර්ණ කරගන්න මොනවද වෙන්නේ? අපිට දෙන්න සිද්ධ වෙනවා. දීම වැදගත් වෙනවා. මොකද මේ සසරින් එතර වන්නට මේ බුදුරජාණන් වහන්සේ අපිට මේ ලෞකික ජීවිතය ගොඩනගා ගන්න බුදුරජාණන් වහන්සේ ධම්ම දේශනා ඕනෑතරම් සිද්ධ කළා. උන්වහන්සේ 45 සසක් මොනවද කරේ? ධම්ම දේශනා කළේ. උන්වහන්සේ දවසකට කොච්චර සැතපීලා තියෙන්නේ? විවේකේ පැය 2යි. ඊටු හැම වෙලාවකම මිනිස්සුන්ගේ ලෞකික ජීවිතය ලෝකෝත්තර ජීවිතය දෙකම සාර්ථක කරගන්න ධම්ම දේශනා කළා තියෙනවා. ඒ නිසා මිනිසුකෝ වශයෙන් ජීවත් වෙලා මේ යන ආකාරය පිළිබඳව බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා දේශනා කළ දුන්නා. අනේ අතර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරේ වටිනා ආත්මභාවයක් තමයි මොකද්ද? මනුස්සත්වයක් ලැබීම. මේක ලේසි නෑ, පහසු නෑ. මිනිස්සෙක් වෙන්න නෙමෙයි. මොකක් වෙන්නද? බෞද්ධයෙක් වශයෙන් උප්පත්ති ලබන. ලෝකේ ඕනතරම් මිනිස්සු ඉන්නේ නේද? හැබැයි ලෝකේ ඕනතරම් මිනිස්සු මේ බෞද්ධයෙක් වශයෙන් උප්පත්ති ලැබලා මේ ධර්ම තුල ඔබට ලබා දෙන ධර්මයේ තුල අන්තර්ගත වෙන කරුණු නේද? ත්‍රිපිටකයේ කියන්නේ මොකද්ද? සූත්‍ර, විනය, අභිධර්මය. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල්. සූත්‍ර කියන්නේ පිරිත්. පිරිත් තුල තියෙන මොනවද? ඔබේ ජීවිතයේ ලෙඩ දුක්, ඒ වගේම පෙනෙන්නේ නැති දේවල් දුරු කරවා ගන්න, ජීවිතේ ගොඩනගා ගන්න, ආශිර්වාද ගෙන දෙන දේවල්. ඒ වගේ විනය, භික්ෂුන් වහන්සේලාට මෙන්න ගියත්තන්ට පැවැත්ම වෙනුවෙන් මොනවද? විනය පැහැදිලි කරලා තියෙනවා. සේක් කියතු නේද? ඔයාලට තියෙන මොනවද? පංචශීලය. ඒ ආදී වශයෙන් අතම බොහෝ කරුණු තියෙනවා. ඒ වගේම සූත්‍ර, විනය, අභිධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම් ඕනෑතරම් තියෙනවා නේද? ඔයාලා දැකලා තියෙනවා පන්සල්වල තියෙන මොනවද? ත්‍රිපිටකය කියලා කබඩ් එකේ ඉතින් තියෙනවා. ඒ කබඩ් වල තිබිලා වැඩක් නැහැ, කියවන්න ඕන. දැන් අපි පන්සලේ නැහැ නේ, කියවන්න පොතක්වත් දෙන්න. ඒක පූජා කරන්න පින් දෙක ඉදිරියට වෙන්න ඕන. හැබැයි එහෙම ඒ කබඩ් එකේ තියෙන ත්‍රිපිටකය මේ උන්වහන්සේ දේශනා කරපු දහම් දැන් ඔයාලට අහන්න දැනගන්න ලැබෙන්නේ සරල කරලානේ. ත්‍රිපිටකය තුල තියෙන්නේ ඊටාත්ම ගැඹුරුයි පාලි භාෂාව. ඒක ගත්තත් කියවන්න හරි අමාරුයි අවබෝධ කරගන්න. ඒ නිසා තමයි සරල භාෂාවෙන් වික්ෂුන් වහන්සේලා දේශනා කරන්නේ. හැබැයි ජීවිතය තුල අපිට දැනගත යුතු දේවල් තව මොනවද තියෙන්නේ? බොහෝම රාශියක් තියෙනවා. හැබැයි දැනගන්නකොට මොකද වෙන්නේ? අපිට හැමදාම එක ආකාරයෙන් ජීවත් වෙන්න බෑ. අපි ක්‍රමක්‍රමයෙන් එන්න නේද? වයසට යනවනේ නේද? එන්න මොකද ලෙඩට දුකට අපිපත් වෙනවා. එනිසා අපේ ඒ අතර මොකද වෙන්නේ? අපේ ආශුර්මානියත් ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යනවනේ. නිසා අපේ ජීවිතේ අපි ඉන්නේ ටික කාලයක. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු කාරණාවක් තියෙනවා.
බුදුරජාණන් වහන්සේ එක් එක් අවස්ථාවන් තුල දහම් කරුණු දේශනා කළා. භික්ෂුන් වහන්සේලාට මේ තනතුරු දානාන්තර දීප අවස්ථාවන් තියෙනවා. ඒ වගේම භික්ෂුණීන් වහන්සේලාට තනතුරු දීප අවස්ථාවන් තියෙනවා. උපාසකයන්ට තනතුරු දීප අවස්ථාවන් තියෙනවා. උපාසිකාවන්ට තනතුරු දීප අවස්ථාවන් තියෙනවා. එතකොට මේ භික්ෂුණී ශාසනය තුල නැනවත් කාන්තාව එහෙම නැත්නම් මේ නැනවත් කාන්තාවන් භික්ෂුණීන් වහන්සේලා අතර අගතනතුරටපත් වෙච්ච භික්ෂුණීන් වහන්සේ දන්නවද කවුද කියලා? අගතනතුරටපත් උනේ කේමා තෙරණිය. අහලා තියෙනවද? කේමා තෙරණිය ගැන මේ කේමා තෙරණිය කියන්නේ කවුද? අහලාදනේ මාගන්ධිය තරුණිය කියලා. මාගන්ධිය තරුණිය කියන්නේ කවුද? රූප ස්වභාවයෙන් ඊ타ත්ම ලස්සන කාන්තාව. මේ කාන්තාව මගධේ මදුරට කියන ප්‍රදේශයේ තමයි උප්පත්ති ලබන්නේ. බමුණු කුලයක, රජ කුලයක. ඉතින් එක් අවස්ථාවක් තුල කලවැස හරි ගියන් පස්සේ විවාහ කරන්න දෙමාපියෝ පුද්ගලයෙක් හොයනවා. මේ නිකම් කෙනෙක් නෙවෙයිනේ. මේ මාගන්ධිය තරුණිය කියන්නේ ඊ타ත්ම රූපසියෙන් ඊ타ත්ම අගතැන්පත්. කියලා නිම කරම දෙන ලස්සනක් තමයි මාගන්ධිය. ඒ නිසා ඒ තරම් ඒ ලස්සනට ගැලපෙන පිරිමි කෙනෙක් තමයි මේ අම්මා තාත්තා හොයන්නේ. ඉතින් හොයන හමුනේ නැහැ. එහෙම යද්දී එක් අවස්ථාවක් තුළ මේ භාගතුන් වහන්සේ මුණ ගැහෙනවා. දැන් මේ බමුණා එහෙම නැත්නම් මේ මාගන්ධිය තරුණියගේ දෙමාපියෝ තීරණය කරනවා මේ පිරිමි කෙනා තමයි අපේ දුවට ගැලපෙනම ස්වාමි පුරුෂයා. දුහාමුදුර කියලා දන්නේ නැහනේ, දැකලත් නැහැ. නිසා අන්නකින් කියනවා අපේ මේ දුව මොකද කරන්නේ? කසාදමයි. මොකද බුදුරජාණන් වහන්සේ කියන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්තයි. උන්වහන්සේට සම කරන්න පුළුවන් තවත් පුරුෂයෙක් මේ ලෝකේ නැහැ. නිසා අන්න ඒ අවස්ථාව තුළ බුදුහාමුදුර මොකද කිව්වේ? මේ පායට පෑන දුවිල්ලක් තරම්වත් ගණන් ගත්තේ නැහැ ලස්සනයි කියලා. ඉතින් තරහෙන් තමයි මේ කාන්තාව හිටියේ. එතකොට කොහොම නමුත් මේ පසු කාලීනව මොකද කරන්නේ? මේ ඉතිහාසය තුල කරුණු දෙකක් තියෙනවා. ඇත්ත නැත්නම් මොකද්ද කියලා දන්නේ. එක්තරක තියෙනවා බිම්බිසාර රජතුමාගේ අගමෙහෙසිය වුණා කියලා. තව තැනක තියෙනවා උදේනි රජතුමාගේ විස වුණා කියලා. කොහොම නමුත් අගමෙහෙසියක් වෙන්න මෑට වාසනාව ලැබුණා. ඉතින් මෙහෙම යද්දී මේ අගමෙහෙසිය වුණාන් පස්සේ රජතුමාට උමනාවක් තිබුණා. මොකක් කරන්නද? මෑව බුදුරජාන් වහන්සේ ළඟට එක්කගෙන යන්න. හැබැයි කොහොමවත් එක්ක යන්න බෑයි. මෑය යන්නේ නැහැ. මොකද බුදුරජාන් වහන්සේ